කියලා පිළිගන්නවා මගේ YouTube channel එකේ electronic home. අද දවසේ මම කතා කරන්නේ JBL part box 120 කියන මේ අලුත් product එක. ඉතින් මෙයාගේ defect එකක් ආවා, power defect එකක්, no power. repair එක ඉතා සාර්ථකව කරා success. ඒ වගේම මම මෙයා damage වෙන්නේ නැති වෙන්න ගලවගත්තා. ගලවන්න diagram මේ වෙද්දි කිසිම තැනක diagram දාලා නැහැ, ගලවලත් නැහැ මේ වෙද්දි. මම හැම සයිට් එකකම බැලුවා රටවල් වල කිසිම තැනක ගලවලා නැහැ. first time තමයි ලංකාවේ මගේ channel එකෙන් තමයි ඔන්න මම first time ගලවලා මෙයාගේ මොකද්ද මේ ලෙඩ කොහොමද මෙයාගේ battery තියෙන විදිය, mother main PCB, power supply PCB කොතනද තියෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් මම සියලු විස්තරයක් මේ වීඩියෝ එකේදී ඔයාලට පෙන්නන්න. first time තමයි මෙයා මම අද ගැලවුවේ. මේ වෙද්දි කිසිම channel එකක රට විතරට ලංකාවේ කිසිම channel එකක ගලවලා තිබ්බේ නැහැ. වීඩියෝ එකක් දාලා තිබ්බේ නැහැ. first time තමයි මම දාන්නේ. right අපි බලමු කොහොමද මෙයාගේ PCB පැත්ත සියලුම දේවල් ටික කියලා. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ repairs පැත්තේ. අපි මාස 6ක ගැරන්ටි එකක් එක්ක 100%ක් ඔරිජිනල් මට්ටමේම රිපෙයාර් එකක් කරලා දෙනවා. පාර්ට්ස් සියලු දේවල් මං ගාව තියෙනවා, ගේනවා. ඒ වගේම වගකීමක් එක්ක ඔයාලට ඉතාම ඉක්මන් කෙටි කාලයක් තුලදී රිපෙයාර් එක 100%ක් සක්සස් වෙන්න කරලා දෙන්න පුළුවන්. එකම තැන මෙතන ඔයාලට හොයාගන්න පුළුවන් ලොකේෂන් එක ඉලෙක්ට්‍රොනික් හෝම් කඩුවෙල කියලා සර්ච් කරන්න Google Map එකේ ඔයාලට ලොකේෂන් එක බලා ගන්න පුළුවන්. ටයිම් එක අරන් මට WhatsApp ඩිෆෙක්ට් එක ඔයාලගේ ඩිෆෙක්ට් එක මට වීඩියෝ එකක් එවන්න, මම රිප්ලයි කරනවා. ඒ වගේම අපි බොහෝ දුරට මෙයාලගේ එස්ටිමේට් එකක් ඔයාලට අවශ්‍ය නම් එස්ටිමේට් එකක් දෙන්න පුළුවන් වෙනම හදන්න කලින් රිපෙයාර් එක කරන්න කලින් අපි මේ කොස්ට් එක යනවා කියලා එස්ටිමේට් එකක් අපි දෙනවා. ඉදිරියේදී තව අලුත් වීඩියෝස් එක්ක බලමු. ඉතින් යමු වීඩියෝ එකට. මගේ channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න. ඔයාලගේ අලුත් දේවල් defect තියෙන ඒවා විස්තර සියලුම දේවල් දාන්න, share කරන්න, අනිත් අයටත් බලන්න. මොකද්ද මේ අලුත් system හැමදේම අපි අලුත් විදියට එන හැම product එකේම අපි channel එකට එකතු වෙලා සියලුම දේවල් ඔයගොල්ලෝ දැනුවත් කරනවා. right යමු වීඩියෝ එකට බලමු අපි මොකක්ද මේ 120 මොඩල් එකේ ප්‍රධානම වෙනස කියලා. ඉතින් ප්‍රධානම වෙනස හැටියට මම තෝරගන්නවා මෙයාලගේ බැටරි එක. බැටරි එක මෙයාලගේ මෙන්න මේ ආකාරයෙන් තමයි බැටරි එක. මෙතන JBL බැටරි එක. ඉතින් මෙයාලගේ ඔයාලට පුළුවන් බැටරි එක ගැටලුවක් වුණොත් සර්විස් සෙන්ටර් එකට යන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මෙතනින් බැටරි එක මේ වගේ ගලවලා ගන්න පුළුවන්. ප්‍රධානම විශේෂ දෙයක් ඒක මෙයාගේ. ඉතින් ඒ වගේම ඩිසයින් එක වෙනස් කරලා තිනවා. සවුන්ඩ්ස් නම් සේම් වගේ පොඩි වෙනසක් තියෙන. ඉතින් ස්පෙක් එක මෙයාගේ ෆන්ක්ෂන්ස් පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ වගේම මෙයාගේ අපි බලමු ෆ්‍රන්ට් එක. ෆ්‍රන්ට් එක අපි මෙයාගේ ගලව ගන්න පුළුවන්. මේ ආකාරයෙන් මම ගලව ගත්තා ෆ්‍රන්ට් එක. ඒ ආකාරයෙන් මෙහෙම රිබන් එකක් එක්ක මේ ෆ්‍රන්ට් PCB එක, ඩිස්ප්ලේ PCB එක මෙන්න මේ ආකාරයෙන් තමයි තියෙන්නේ. මෙතන ඔයාලට හැන්ඩල් එකක් තියෙනවා. මෙතන setup එකට කලින් එකේ වගේ අයිනේ හැන්ඩල් එක නේ, මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාගේ main PCB එක. main PCB එක මෙන්න මේ ආකාරයෙන් තමයි තියෙන්නේ. main PCB එක මේ කවර් කරලා. ඉතින් ඇත්තටම හොඳයි. හොඳ chip එකක් එක්ක design එක අලුත් වෙලා තියෙනවා. light system එකක් මෙතෙන්ට add වෙලා තියෙනවා. ඒ වගේම tutors speakers same speakers ටිකක් තමයි බැලුමට ඇත්තටම තියෙන්නේ. ඒ වගේම ඔයාලට මේ පැත්තේ තියෙන ඔයාලට ඉන්පුට්ස් දෙකක්, mic, aux, USB ඉන්පුට් එක. ඒක ඊට අමතරව කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. link ඒ වගේම සියලුම දේවල් ටික මෙන්න මෙතන තියෙනවා. ඔරිජිනල් ඔයාලට serial number එක බලා ගන්න පුළුවන්. ඔරිජිනල් එක. ඔරිජිනල් JBL එක කොහොමද හොයාගන්නේ කියලා මම ඔයාලට කලින් වීඩියෝස් වල දාලා තිබ්බා. ඉතින්
ඒ ටික බලන්න. ලොකු විශේෂයක් නෑ. ඊළඟ මම ඔයාලට පෙන්නන්නම්. මෙයාගේ power supply එක එන්නේ මෙන්න මේ යටි පැත්තට. යටි පැත්තට තමයි power supply එක එන්නේ. power supply එකක් ඉතා හොඳයි. හොඳ ඩිසයින් එකක්. සියලු දේවල් ටික වෝල්ට් 22ක අවුට්පුට් එකක් එක්ක තමයි මෙයාගේ power supply එක තියෙන්නේ. හොඳ ampere එකක් එක්ක power supply unit එක මෙන්න මේ වගේ අපිට පුළුවන් වෙනම මෙයාගේ ස්පීකර් එකේ මේ අට සයිඩ් එකේ තමයි මේ විදිහට power supply එක තියෙන්නේ. ඉතින් අපිට කලව ගන්න ලේසි අන්දමෙන් තියෙනවා, ගොඩක් අමාරු නැහැ. right ඔන්න ඔය ආකාරයෙන් තමයි ඊපස්සේ party box 120 කියන මේ අලුත් ප්‍රොඩක්ට් එක මම first time ගලවලා මේ වගේ පොඩි වීඩියෝ එකක් දැම්ම බලන්න පොඩි දෙයක් දැනුවත් වෙන්න. ඉතින් ස්පෙෂල්ම මේකේ වඩාත්ම වැදගත් වෙන්නේ 110ට වඩා 110ට වඩා මේකේ 120 එකේ බැටරි එක වලට එළියෙන් ඔයාලටම පුළුවන් චේන්ජ් කරගන්න. ඒක තමයි ස්පෙෂල්ම ඇඩ් වෙලා දෙන්නේ. තව පොඩි ෆන්ක්ෂන්ස් ටිකක් වෙනස් වීම් ටිකක් තියෙනවා ලයිට් සිස්ටම් එක. රයිට් එහෙනම් අද දවසේ මම ගිහින් එන ඊළඟ අලුත් වීඩියෝ එකත් එක්ක නැවතත් මතක් කරනවා YouTube channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න, like එකක් දාන්න. අනිත් අයට හැමෝටම බලන්න. සුබ දවසක් වේවා.